ඔන්න අදත් ආවා පුංචි වීඩියෝ එකක් අරගෙන. අලුත් අවුරුද්දේ පළවෙනිම වීඩියෝ එක. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයා මගේ channel එක බලන කෙනෙක් නම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියන ගමන් මගේ වීඩියෝ බලන ගමන් තාමත් channel එක subscribe කරපු නැති කෙනෙක් නම් channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් 2025 12:31 රෑ 12ට කිරි උතුරවල අපිත් අලුත් අවුරුද්ද පටන් ගත්තා. ඔයාලත් එහෙම වෙන්නේ නැති කියලා හිතනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් ලෑස්ති වුණ හැටි ඔයාලා මගේ කලින් වීඩියෝ එකෙන් දකින්න ඇතිනේ. ඉතින් හැම වැඩක්ම මම තනියමම කරගන්න ඕනි හින්දා ඊයේ දවස ඇත්තටම මට ටිකක් කාර්යබහුල දවසක් වුණා. ඒත් හැබැයි මහන්සිය කියන එක නම් දැනුනේ නැහැ. කිරි උතුරවල අපි නිදිය ගද්දි පාන්දර 2 විතර වුණා. ඊට පස්සේ උදේ 6ට ඔන්න නැගිට්ටා. ඒ නැගිටලා මම නම් මුලින්ම කළේ මගේ සුපුරුදු මද රස්නේ වතුර වීදුරුව බීපු එක. අලුත් අවුරුද්දක් කියලා කිසි වෙනසක් නැහැ. කිසිම කලබලයකුත් නැහැ. සාමාන්‍ය විදිහට ඉතින් ජීවිතය ගලාගෙන යනවා. පොඩි දෙන්නත් උදේම නැගිටලා හිටියේ. මම වතුර වීදුරුව බීලා ඉස්සරහ දොර ඇරගෙන එළියට ගිහින් මිදුල වටේ රවුමක් යන ගමන් මේ විශ්වයට ගොඩාක් ස්තුති කරා. නැවත නැවතත් ස්තුති කරා. මට ස්තුති කරන්න තරම් දේවල් ඒ තරම් තිබුණා. ඉතින් මම කරේ යාන්තමට දැනෙන මේ සීතලේ මල් වලට වතුර දාගත්තා. ඉස්සල්ලාම සීතල වතුරින් මල් ගස් දෙමෙනකොට හිතට දැනෙන්නේ මනසට දැනෙන්නේ ලොකු සතුටක්. ඒ සතුටත් එක්ක අපිට පුළුවන් මේ ගස්වැල් එක්ක චුට්ටක් කතා කරන්න. විශ්වයට ස්තුති කරන්න. ඉතින් ඒ මොහොත හරියට භාවනාවක් වගේ. ඉතින් මං අලුත් අවුරුද්දේ පළවෙනිදත් කළේ ඉස්සලාම ওই වැඩේ තමයි. ඊට පස්සේ ඔන්න කිරිබත් එක උයා ගන්නයි හදන්නේ. හොඳට පැහුණු පොල් ගෙඩියකුත් බිඳගෙන පොල් ටික ගාගත්තා. ඊට කලින් අපි තුන්දෙනාට ඇතිවන ප්‍රමාණයට සුදු කැකුළු හාල් ටික සෝදලා අරන් ලිපේ තියාගෙන පොල් ටික හොඳට මිරිකගෙන කිරිබත් එක උයා ගන්නයි හදන්නේ. ඉතින් ආයෙත් මතක් කරන්නම්කෝ. ඔයාලා නැගිට ගමන් උදේ වතුර වීදුරුව බොනවද? දැනට අවුරුදු 8-9ක වෙලේ ඉඳන් තමා මම මේ වතුර වීදුරුව බොන්නේ. මටත් පුදුමයි. ඒ තරම් කාලයක් මම මේ උදේට බොන වතුර වීදුරුව බොනවා. ඉස්සර නම් මට උදේ නැගිට ගමන් ඕනි තේ එක. මම පාන්දර 5ට නැගිට්ටත් 4ට නැගිට්ටත් කොච්චර වැඩ ගොන්නක් තිබ්බත් මට ඕනි කලේ උදේම නැගිටලා තේ එක හදාගන්න. කිරි තේ එකට මම ඒ තරම් ඇබ්බැහි වෙලා හිටියේ. හැබැයි මම ඊට පස්සේ ටික ටික මේ මද රස්නේ වතුර වීදුරුව බොන්න ගත්තට පස්සේ මට දැන් මේ වතුර වීදුරුව බීලා පැය 2-3ක් වුණත් ඉන්න පුළුවන් තේ එක බොන්නේ නැතුව. ඉඳලා හිටලා සමහර දවස් තියෙනවා පැයක් විතර යනකොට ඇත්තටම තේ එක බොන්න හිතෙනවා. කොහොම වුණත් ඔයාලත් තාමත් උදේට වතුර වීදුරුව බොන්න නැති කෙනෙක් නම් මේ අලුත් අවුරුද්දේ මං කියනවට ඒ පුරුද්දට පුරුදු වෙන්න. ඒක හිතට මාරම සතුටක් ගේනවා. ගොඩක් වෙලාවට මම පුරුදු වෙලා හිටියේ ගෙදර උයන පිහන වැඩ කරන ගමන් කිරියක හදාගෙන පැත්තකින් තියලා ඒ වැඩත් කරන ගමන් තේ එක ටිකක් බොනවා වැඩේ කරනවා. ඒක ඇත්තටම ඇබ්බැහියක්. බලපුවහම තේ එක අපි ඒ වෙලාවට රස විඳින්නෙත් නැහැනේ. චුට්ටක් බොනවා, කෑම හදනවා ඒ වගේ. ඉතින් වතුර වීදුරුව බොන වෙලාවට ඒකත් එක හුස්මට බොන්න ඕනේ කියලා නෑ. වතුර වීදුරුව එහෙම බොන්නත් පුළුවන්. කොහොම හරි කමන්නේ. ඔයා මද රස්නේ වතුර වීදුරුවක් පුරවගෙන වැඩ කරන ගමන් හරි මුල් විනාඩි 20-30 ඇතුළත ඒ වතුර වීදුරුව බොන්න. සමහර අය මේ වතුර වීදුරුවට දෙහි බින්දු, ලෙමන් බින්දු කීපයක් එකතු කරගන්නවා. තවත් සමහරු ඇපල් විනිගත් එකතු කරගන්නවා. මම නම් ඔය මුකුත් එකතු කරගන්න නැතුව නිකාම්ම වතුර වීදුරුව බොන්නේ. ગેස්ට්‍රයිටිස් තියෙන අයට නම් ඒ වගේ ලෙමන් එකතු කරගන්න එක හොඳ නැහැ. කොහොම වුණත් තාමත් ඔයා එහෙම වතුර වීදුරුව බොන්නේ නැති කෙනෙක් නම් හොඳම දේ නිකාම්ම මද රස්නේ වතුර ටික දාගත්තා බිව්වා. වතුර නැහැ කියන්නත් බෑ, රත් කරගන්න බෑ කියන්නත් බෑනේ. ඕනම කෙනෙකුට බොන්න පුළුවන්. හොඳ ටිකක් ලොකු වීදුරුවක් පිරෙන්න වතුර ටික බොන්න. ඒක ඔයාගේ සෞඛ්‍යයට හොඳයි.
අලුත් අවුරුද්දේ අන්නේ පුරුද්ද ඇති කරගන්නකෝ. ඉතින් ඔන්නකෝ මම කිරිබත් එකත් හදාගත්තා. මේ වෙලාවට පොල් කිරි දාලා උයා ගන්න කිරිබත හරිම සුවඳයි. ඊට පස්සේ මගේ ගේ පිටිපස්සේ තියෙන මේ කෙසෙල් පඳුරෙන් කෙසෙල් දැල්ලකුත් කපා ගන්නයි යන්නේ. ජනවාරි 1 වෙනිදා වගේම හැම මාසෙකම පළවෙනිදාට කිරිබත් ටිකක් උයන්න පුරුදු වුණොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? මමත් ගිය අවුරුද්දේ පුරාවට පුළුවන් හැම පළවෙනිදාවකම කිරිබත් උයාගත්තා. සමහර වෙලාවට ගෙදර අයට සෙම හෙම්බිරිස්සාව වගේ තිබ්බොත් එයාලා කන්නේ නැත්තම් ගෙදර බුද්ධ පූජාවට තියලා කන එක්කෙනෙක්ට ඇති වෙන ප්‍රමාණයට හරි කිරිබත් ටික උයා ගන්න පුළුවන් අපිට. ගෙදර වැඩ ආසාවෙන් කරන්න ගත්තාම එක දෙයකට පුරුදු වුණාට පස්සේ ඇත්තටම ඒක සතුටින් කරන්න පුළුවන්. පළවෙනිදට කිරිබත් උයන වැඩෙත් එහෙමයි. ඒක පුරුදු වුණාම ආසයි. ඒක අනිවාර්යෙන් කරන්න හිතෙනවා. මොකද කිරිබත් ටිකක් උයා ගන්න එක මහ ලොකු වැඩකුත් නෙමෙයි. මහ ලොකු වියදමකුත් නෙමෙයි. හැබැයි රසයි. ඒ වගේම ගේ ඇතුලේ අමුතුම දෙයක් දැනෙනවා අපිට කිරිබතක් ඉදෙනකොට කේල් කොලේට දාලා කිරිබත තවා ගන්නකොට ඒ දැනෙන සුවඳත් එක්ක ගෙදර නිකන් මොකක්දෝ වෙනසක් වෙනවා වගේ දැනෙන්නේ නැද්ද? ඒක නිසා පුළුවන් හැම පළවෙනිදාවකටම මේ අවුරුද්දේ ඉඳලා කිරිබත් ටිකක් උයන්න ගන්නකො. මං ඉතින් කිරිබත් ටික උයලා මුල්ම කොටස අයින් කරගත්තා බුද්ධ පූජාවට. මම බුද්ධ පූජාව තියන්න පාවිච්චි කරන්නේ මේ වගේ අයිස්ක්‍රීම් කප් එකක්. ඒක මම මගේ කප් ගෙනාපු වෙලාවේ මුලින්ම අයින් කරගත් එකක්. ඊට පස්සේ ඒත් එක්කම මම උම්බලකඩ එතකොට ලුණු කෑලි මිරිස් ලුණු ඔක්කොම එකට දාලා මගේ පුංචි ග්‍රයින්ඩර් කප් එකේ තමයි ලුණු මිරිස හදාගත්තේ. පේනවද? කිරිබත් එක කෙහෙල් දැල්ල උඩට වැටෙනකොට ඔය එන පිට වෙන දුම ඒකත් එක්ක මාර සුවඳක් එනවා. මම දන්නේ මට ඒ සුවඳ දැනුත් දකින්නකොට ආසයි. ඉතින් ඔයාලා හැම මාසෙකම පළවෙනිදාට කිරිබත් උයන්න ගන්නකො. ඇත්තටම හිතට සතුටක් දැනේ. ගෙදර වැඩවලට ටිකක් කම්මැලි කෙනෙක් නම් ටිකක් කරන්න හිත නෑ වගේ කෙනෙක් නම් මේ වගේ පුංචි වැඩවලට පුරුදු වෙන්න. ඊට පස්සේ බේටම ආස හිතෙනවා. පළවෙනිදාට කිරිබත් ටිකක් උයනවා අනිවාර්යෙන්ම. ඔයා හැමදාම බුද්ධ පූජාව තියන්න කම්මැලි කෙනෙක් නම් මුලින්ම පටන් ගන්න මම මාසේ පළවෙනිදාට බුද්ධ පූජාව තියනවා කියලා. ඊට පස්සේ වාට හිතෙනවා හැමදාම මතක ඇතුව උදේ කෑම හදනකොට ඒකට බුද්ධ පූජාවට අයින් කරගන්න ආසාව ඇති වෙනවා. කිරිබත් එක වුණත් උයනකොට ඒ උයලා කෙහෙල් දැල්ලක් කපාගෙන චුට්ටක් භාජනයකට දාලා මොකක් හරි හැඩයකට කපා ගන්න හදා ගන්න පුරුදු වුණාම ඒකත් ඇත්තටම විනෝදාංශයක් වෙනවා. ඇබ්බැහි වෙනවා. ඉස්සර ගොඩක් වෙලාවට කිරිබත් එක හදලා ඇතිලේ තියලා අපි පිඟන් වලට දාන් කනවනේ. මමත් එහෙම කරන වෙලාවල් තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට පළවෙනිදට මං කැමති මේ වගේ මොකක් හරි භාජනයකට දාලා කිරිබත් ටික හදාගන්න. කිරිබත් කන්න සැමන් තෙල් දාලා චිකන් හොදි මාළු මිරිසට උයලා ඔය හැම දෙයක්ම රසයි. හැබැයි අපේ ගෙදර හැමෝම කැමති උම්බලකට දාපු ලුණු මිරිසට. මං හිතන්නේ අපේ ගෙදර චිකන් හොදි එක්ක එතකොට ඔය අර මං කලින් කියපුවත් එක්ක කිරිබත් කන්න කැමති මම විතරයි. මම නම් ගොඩක් වෙලාවට දවල් වෙද්දි චුට්ටක් ඉතුරු වුණොත් චිකන් හොදි හරි මොනවා හරි හදලා තිබ්බොත් දවල්ටත් ඇත්තටම කන්නේ කිරිබත් කෑල්ලක් දෙකක් තමයි. ඉතින් ඔය විදිහට මං කිරිබත් එකත් හදාගෙන ලොකු දෙයක් නැහැ. මොකද අපි 3 දෙනා විතරයි ගෙදර ඉන්නේ. ලොකු කලබලයක්වත් නැහැ. හිමින් නිදහසේ කිරිබත් එක හදාගත්තා.
ජනවාරි 1 වෙනිදා විතරක් නෙමේ හැම උදෑසනකම හැම උදේකම ජීවිතේ අලුතින් පටන් ගන්න. මේ අලුත් අවුරුද්දේ අපි එහෙම කරමු. කලින් දවසේ වෙච්ච වැරදි අඩුපාඩු වලට අලුත් දවසේ අපි සමාව දෙන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම වුණා කියලා අපි හිතලා වැරදි කරන්න හොඳ නෑ. අපි ඊළඟ දවසේ සමාව දෙනවනේ කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් ඉටිකොල කෑල්ලක් කොතාගෙන තමා මේ පිහියකට කිරිබත් එක්ක කපාගන්නේ. හැබැයි ඔයා කියන්නේ ඉටිකොල කෑල්ලක් තිබුණේ නෑ. මේ ලන්ච් සීට් කෑල්ල නම් මේක ඔතා ගත්තට සාර්ථක වුණේ නෑ. ඊට පස්සේ මම මේකෙන් කෑල්ලක් කපලා අරගෙන තමා කපාගත්තේ. මොන විදිහකටවත් මේ ලන්ච් සීට් කෑල්ල මේ වැඩේට සෙට් වුණේ නෑ. මං හිතන්නේ ලන්ච් සීට් හරියන්නේ නැතුව ඇති. ඒක තුනී වැඩි. මම ඊට කලින් පොඩි ඉටිකොල කෑල්ලක් තමා පාවිච්චි කරේ. shopping bag එකක් වගේ පාවිච්චි කරාම කපා ගන්න පුළුවන්. දැන් ඉතින් ඉස්සර වගේ shopping bag උත් ගෙදර නැහැනේ. මේ ලන්ච් සීට් එකෙන් තමා කපාගත්තේ. ඔන්න ඊට පස්සේ මේ කෑල්ලක් කපලා අරන් මේවා කරාට පස්සේ හරි ගියා. අනිත් එක පළවෙනිදා අද මගේ කිරිබත් එකට කිරි චුට්ටක් වැඩි වගේ. මෙහෙම කිරිබත් ටික කපන වීඩියෝ එක අද මම වොයිස් කරන්නේ දවස් ගානකට පස්සේ. ඔයාලා දන්නවද මේ දකින්නකොට මට හිතෙනවා දැන් කිරිබත් කන්න තිබ්බනම් කියලා. දැන් කිරිබතක් හදන්න තිබ්බනම් කියලා. ගෙදර දොරේ වැඩ ආසාවෙන් සතුටින් කරන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි හැම වැඩේකටම පුංචි කලාවක් තියාගත්තාම. ඔහේ උයන්නම් වාලේ කිරිබත් එක උයලා නිකන් මොකක් හරි එහෙකට මේසෙන් තියනවට වඩා පොඩ්ඩක් මොනවා හරි ලස්සනකට තියන්න. ඉතින් කිරිබත් එක හදලා පළවෙනිදා උදේම මම ගිහින් නාගත්තා. නාගෙන මෙන්න මේ ලස්සන රෝස පාට ගවුම තමයි මම ඇඳගත්තේ. බලන්නකෝ විදුල අතුපතු ගාලා ඇත්තටම ලස්සනයි. ඉස්සරහා තියෙන ඉන්දියන් පිච්ච ගහේ මල් පිරීලා ගහ බිමට බර වෙලා. හැබැයි මේ ගහ කඩම් වැටෙයිද අතු දිරලාද කියලාත් මට දැන් බයක් තියෙනවා. මම ඉතින් පිච්ච මල් ටිකකුත් කඩාගෙන තව පුංචි ඉද්ද පැලයක් තියෙනවා මගේ තාත්තා හිටවපු. ඒකෙනුත් මම මල් දෙකක් විතර කඩාගත්තේ. අලුත් අවුරුද්දේ හැම ගහකටම සාධාරණයක් කරන්න එපා. නැත්නම් ඒ මල් තරහ වෙයි කියලා මගේ හිත මොනවදෝ කිව්වා. ඔන්න ඉතින් මල් ටික. මේක පුංචි මල් වට්ටියක්. ඉතින් මේ පුංචි මල් වට්ටිය පෙරෙන්න පිච්ච මලුයි වතු සුද්ද මල් දෙක තුනකුයි කඩාගත්තා. උදේම කිරිබතක් හදාගෙන සීතල වතුරෙන් නාලා මේ විදිහට බුදුන් වැඳලා දවස පටන් ගත්තාම ඇත්තටම හරිම සතුටක් දැනෙන්නේ. ඉතින් මම බුදු පහන තියන්නේ ඔන්න ඔය විදිහට. ඔය වගේ ප්ලේට් එක පහන තියලා පැන් එක බුද්ධ පූජාව ඔය ටික තියාගන්නවා. ඉතින් ලැබුවා මේ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝමත් හරිම ලස්සනට ආදරෙන් පිළිගන්න ඇති. ඉතින් මේ 2026 පුරාවටම ඔයාලගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දවසක්ම හැම අලුත් දවසක්ම අලුතින් උපන්නා වගේ ජීවිතේ පටන් ගන්න. මොන දේ නැතත් උදේට වතුර වීදුරුව බීලා පැන් වීදුරුව පූජා කරලා හිත සන්තෝෂෙන් දවස පටන් ගන්න. දවස අවසානයේ Tamanට ලැබුණු පුංචි දෙයක් ගැන හරි ස්තුතිවන්ත වෙන්න. මේ අවුරුද්ද පුරාවටම පුළුවන් නම් හැම මාසේ පළවෙනිදාවකම කිරිබතක් උයා ගන්න. පුංචි දේවල් වලින් සතුට හොයාගන්න පුළුවන් කියලා හැමදාම කියන මම ඒක කියන්නේ නිකම්ම නෙමෙයි. මගේ ජීවිතේ පුරාවටම සතුට ලබා ගත්තේ මං ඇත්තටම පුංචි දේවල් වලින්. දන්නේම නැතුව ඊට පස්සේ ජීවිතේ අපි හිතනවටත් වඩා අපිට සතුට ලබා දෙනවා. කවදාවත් කවුරුත් කරන දේවල් කරන කෙනෙක් වෙන්න එපා. තමන්ගේ සතුට තියෙන්නේ කොතනද? තමන් ආස කොයි දෙයකටද කියලා තේරුම් ගන්න. තමන්ට පුළුවන් දේවල් කරන්න. ඉතින් ওই විදිහට තමා මම මගේ අලුත් අවුරුද්දේ පළවෙනිදා උදේවරුව ගත කරේ. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකල් ගිහිල්ලා එන්න.